නබිතුමා තමාගේ අරෆා කතාවේදී සඳහන් කරපු දේවල් මෙම ලෝකයේ දකින්නේ මානව හිමිකම් මේ ලෝකයට නබිතුමා ලබා දුන් මානව හිමිකම් ලෙසයි. මේ ලෝකයේ කිසිම කෙනෙකුට තමන්ට අයිති මානව හිමිකම් හිමි වුණේ නැති ඒ කාල වකවානුව තුල නබිතුමා ගැහැණුන්ට අයිතිවාසිකම් මොනවාද? මේ ලෝකයේ කෙනෙකුගේ උපත පමණක් සීමා කොට ඒ උපතින් මිනිසුන්ව වෙන් කරන්න පුළුවන්ද කියන ඒ සියලු දේවල් නබිතුමා පැහැදිලි කරා. නබිතුමා ඒ කතාවේදී සඳහන් කරා සෑම මිනිසෙකුටම අනිත් මිනිසෙකුගේ දේපල වලට අත තියන්න බෑ. තවත් මිනිසෙකුගේ ජීවිතය ඒ ජීවිතයට හානි කිරීම කිසිසේත්ම බෑ. ඒ වගේම තවත් මිනිසෙකුගේ ආත්ම ගරුත්වයට හානි වෙන සියලු දේවල් තවත් මිනිසෙකුට කරන්න බෑ. මේ තුනම නබිතුමා මිනිසුන්ට උපදේශ කරලා නබිතුමා බලාපොරොත්තු වුණේ මේ ලෝකයේ ජීවත් වෙන සියලු මිනිසුන් අනුන්ගෙන් කිසිම කරදරයක් හිරිහැරයක් නැතුව සාමයෙන් හා සෞභාග්‍යයෙන් ජීවත් වෙන්න ඕන කියන එකයි. මම දයාබර සහෝදරවරුනි, නබිතුමා මේ සඳහන් කරපු දේවල් වලින් කෙනෙකුගේ ආත්ම ගරුත්වය රැකෙන්න ඕනි නම් අපි අනිවාර්යෙන් අපේ බැල්ම නිවැරදි කරන්න ඕනි. අපි අනිවාර්යෙන් අපේ ඇඳුම ඉස්ලාම් අපිට කියා දුන් ආකාරයට ඇඳුම් පැළඳුම් අපි සකස් කරගන්න ඕනි. ඒ වගේම නබිතුමා අපිට සඳහන් කරා ගැහැණු පිරිමි ඒ අය කොහොමද හැසිරෙන්න ඕනි, එයාලගේ ආත්ම ගරුත්වය රැක ගන්න ඕනි නම් කොහොමද හැසිරෙන්න ඕනි. තවත් දේවල් නබිතුමා අපිට කියලා දුන්නා. කෙනෙකුගේ ආත්ම ගරුත්වය නැති කරන දේවල් මොනවාද? ඉස්ලාම අපිට උපදෙස් කරනවා. කෙනෙකුගේ ආත්ම ගරුත්වය නැති වෙනවා නම් කවරෙක් හෝ මිනිසෙක්, එයා දේශපාලඥයෙක් වෙන්න පුළුවන්, එයා සිනමා නළුවෙක් වෙන්න පුළුවන්, එයා සෝෂියල් මීඩියා වල ඉන්න හොඳ කන්ටෙන්ට් ක්‍රියේටර් කෙනෙක් වෙන්න පුළුවන්. කවුරු වුණත් එයාව අපි කිසිසේත්ම ඇස් වහගෙන එයාව පිළිපදින්න බෑ. එයා කරන දේවල් සියලු දේවල් අපිට ආකර්ෂවත් වෙන්න පුළුවන්. අපි ඒ ආකර්ෂණයෙන් එයාලට ගොදුරු වෙලා ඉන්න පුළුවන්. නමුත් එයාලගේ සියලු දේවල් හරි කියලා අපි පිළිපැද්දා නම් අපිට අපේ ආත්ම ගරුත්වය සමහර තැන්වල නැති කරගන්න වෙනවා. ඒ වගේම ඉස්ලාම් අපිට සඳහන් කරනවා කිසිසේත්ම පිරිමි හා ගැහැණු සමාන වෙන්නේ නැත. පිරිමින්ට කියලා යුතුයකම් කිහිපයක් තියෙනවා. ගැහැණුන්ට කියලා යුතුයකම් කිහිපයක් තියෙනවා. ඒ යුතුයකම් නිසි ලෙස ඉෂ්ට කිරීම සෑම දෙනාගේම වගකීමක්. අපිට කවදාවත් අපේ ගැහැණු අයව එයාලගේ රැකියාවක් කරන්න දීලා ඒ රැකියාවෙන් උපයන මුදලින් අපිට ජීවත් වෙන්න බෑ. එයා රැකියාවක් කරනවා නම් ඒ රැකියාවෙන් එයා කිසියම් මුදලක් උපයනවා නම් ඒ මුදල එයාටමයි. අපේ කිසිම වියදමකට එයාගේ මුදල ගන්න බෑ. එහෙම ගන්න එක ආත්ම ගරුත්වයට විරුද්ධයි. ඒ වගේම නබිතුමා තවත් ගොඩාක් දේවල් අපිට කිව්වා. මිනිසුන් කොහොමද තමන්ගේ ආත්ම ගරුත්වය රැකගෙන මේ ලෝකයේ ජීවත් වෙන්න කියලා. හැම මිනිසෙකුටම අනිත් කෙනාගේ ආත්ම ගරුත්වයට ගරු කරනවා වගේම තමන්ගේ ආත්ම ගරුත්වය රැක ගැනීමත් වැදගත් කියන පණිවිඩය තමයි මේ ජුම්මා දේශනාවේදී මම ඔබ සියලු දෙනාටම ලබා දුන්නේ. අල්ලාහ් දෙවියන් වහන්සේ අපි සියලු දෙනාගේ හොඳ ක්‍රියා ඒ වගේම ඒ හොඳ ක්‍රියා අල්ලාහ් සුබ්හානහු වතාලා කරන්න දීලා පාප කර්ම වලින් ඒ පාප ක්‍රියා වලින් දුරස් වී සිටීමට අපි සියලු දෙනාටම අල්ලාහ් දෙවියන් වහන්සේ කරුණාව හා දයාව ලබා දෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් මම නිහඬ වෙනවා.